ඔන්න ඉතින් අලුත් දවසක් කියන්නේ ඔයාලා දන්නවා දැනටමත් මේ ලංකාවේ සිද්ධ වෙලා තියෙන විපත්තිය දිට්ටුවක් වුණාට නිසා මිනිස්සුන්ගේ ජීවිත සහ දේපල සහ ගම්බිම් විනාශ වෙලා තියෙනවා. මේ වගේ දවස් ටිකක් පහු කරලා තියෙන්නේ. ඉතින් මට ඒ දවස්වල ඉතින් වීඩියෝ කරන්න කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. අනිත් එක දැන් අපි ඉන්න මං ඉන්න මහගෙදර පැත්තේ මුලඟත් එක්ක ගස් කඩා වැටලා ලයිට් කණු කඩා වැටලා පව ඉන්ටර්නෙට් නෙට්වර්ක් ඔක්කොම ඩවුන් වෙලා තිබ්බේ. ඉතින් ඒ වගේම වයිෆ්ලා ගෙදර ගංගොතරින් යට වුණා. මොකද ඒගොල්ලෝ පහලින් මහවැලි ගඟ යන්නේ. ඔයාලා දන්න මං වෙනද වීඩියෝ කරන්නත් ගම්පල මේ රේල් පාර ගැදින ගම ඉදිය පැත්තේ රේල් පාර දෙපැත්තේ හරි යට වුණා. ගම්පල තත්ත්වය හොඳටම අවුල්. ඉතින් හොම තත්වයකදී වීඩියෝ එකක් කරනවා කියන එක නිකන් අවුල් කෙනෙක් කරගන්න විදිහක් නෑ. මාත් මේකකින් කිසිම වැඩක් කරගන්නත් බැරි තත්ත්වයක මානසිකත්වයක තමයි හිටියේ. කියන්නේ ඔළුව නිදහස් නෑ. කිසි දෙයක් හිතන්න තරම් ඔළුව නිදහස් වෙලා තිබ්බේ නෑ. ඉතින් එනට මං අද හිතාගත්තා කොහොම හරි මගේ මයින්ඩ් එක කොහොමද ආපහු නැවත ෆෝකස් කරගන්නවා කියලා වැඩ කරන්න. මොකද අපි වැඩ කරේ නැත්නම් ආයි අපි තවත් වැටෙන එක තමයි වෙන්නේ. අපි ආපහු නැගිටින්න ඕනේ. දැන් මේ තත්ත්වය කියන්නේ දිට්ටුවක් වුණාටුව කොච්චර දරුණු ලෙවල් එකේ ස්කුන්න වගේ ස්කේල් එක විනාශ වෙද්දි කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න හොඳ වීඩියෝ එකක් තමයි ડોક્ટર රුචිරු විජේසේන ඊයේ වීඩියෝ එකක් දාලා තිබ්බා මේ ගැන. ඉතින් මම මේ වීඩියෝ එක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඊට අමතරව මනස්කාත එපිසෝඩ් එකක් කරා සංජය අලිවිල්ගලයි ප්‍රොෆෙසර් චන්දිම ගෝමස්. ඉතින් ඒ දෙන්නගේ ඒ එපිසෝඩ් එකත් අහන්න පොඩ්කාස්ට් එක. ඒකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වීඩියෝ දෙක අනිවාර්යෙන් බලන්න. ඔයාලට වටිනවා. ඔයාලට අනාගතේ වටිනවා. මේ වගේ මොන වගේ තත්ත්වයක විශාල විනාශයක්ද කියලා ඔයගොල්ලන්ට හොඳ අයිඩියාවක් ගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් අර මේ වැස කියන්නේ එක දවසකට මාර වස්සක් ආවා. ඉතින් වික්ටෝරියා වේල්ල, කොත්මලේ වේල්ල ඔය වගේ දේවල් ජලාශවල වතුර ඔක්කොම වාන් අරින්න තරම් කොත්මලේක නම් ඔක්කොම වාන් ඇරුණා කියලා මට ෂුවර් නෑ. ඒ වුණාට වික්ටෝරියා වේල්ලේ ඇරුණා. ඉතින් ඒ වතුර මාරම ජලස්කන්ධ ඒ වගේ ජලස්කන්ධයක් පුදුම ජලස්කන්ධයක්. ඉතින් ඒ වගේ ජලස්කන්ධ පල්ලෙහාට ආවම වෙන දේ ඉතින් හිතා ගන්නත් බැහැ. ඉතින් කොහොම හරි මේ දැන් ඔය වැස්ස නිකන් හරියට නිකන් ඒක කිය දැන් චන්දිම ප්‍රොෆෙසර් චන්දිම ගෝමස්ගේ වීඩියෝ එයාගේ පොඩ්කාස්ට් එකේ තියෙන විදිහට නිකන් ඔකනේ හරියට මේ ක්ලවුඩ් බර්ස්ට් එකක් වගේ. ක්ලවුඩ් බර්ස්ට් කියන එක පොඩ්ඩක් ඕගොල්ලෝ YouTube එකේ සර්ච් කරලා බලන්න. ඔයගොල්ලන්ට පළවෙනි එක ෂෝට් එක බලලා බලා ගන්න පුළුවන්. ඒක කොච්චර නිකන් හරියට නිකන් අහසේ ටැංකියක් එල්ලලා ඒකේ ටැංකිය හිල් කරා වගේ වතුර පාරක් වැඩෙන්නේ. හරිද? අන්න ඒ වගේ කියලා හිතාගන්න බෑ. ඒ තරමට නෙමෙයි. හැබැයි ඒකේ සමස්තයක් විතර පැය 24ක් ඇතුළේ වැටුණු වතුර ඒකට සමානයි. ඉතින් මේක මාරම ජලස්කන්ධයක්. ඉතින් ඒකෙන් ඉතින් ජීවිත දැන් මේ වෙනකොට ජීවිත හානි පිටාම හරියටම දන්නේ නැති ප්‍රමාණවල් පවා කියන්නේ ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාව එහෙමයි. ඊට පස්සේ අතුරුදහන් පිරිස එහෙමයි. දේපල හානි හරිම විශාලයි. ඉතින් මේ ගම්බිම් පවා නැති වෙලා තියෙනවා. ඉතින් ගෙවල් තිබ්බ දැන් නැති වෙලා තියෙනවා. හරිම ලොකු විනාශයක්. ඕක ගැන තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඉතින් උනාට මිනිස්සුන් තව දෙයක් මතක් කරන්න අනිවාර්යයෙන්. මිනිස්සු මාර්ගයට උදව් කරගන්නවා. මිනිස්සුන්ට උදව් කරනවා ඇවිල්ලා ඒගොල්ලෝ පිස්සු හැදෙනවා කියනවා. හිතා ගන්න බැරි ලංකාවේ මිනිස්සු හැම වෙලේම එහෙම තමයි මොන විපත්තියක් ආවත් මිනිස්සු උදව් කරනවා. මිනිස්සුන්ට උදව් වෙනවා. කියන්නේ කොච්චර වැටලා හිටියත් මිනිස්සු ආපහු නැගිටින්න තරම් ලෙවල් එකට උදව් කරනවා. ලංකාවේ මිනිස්සු ඒකයි. කොච්චර අප්සෙට් වෙලා තත්ත්වයක වුණත් ඒගොල්ලෝ ආපහු හොඳ තත්ත්වයේ ඉන්න මිනිස්සු ඇවිල්ලා අප්සෙට් වෙලා කියන අසරණලා ඉන්න මිනිස්සුන්ට උදව් කරනවා. මිනිස්සු අතාරින්නේ නැහැ. කොච්චර කරත් ඒගොල්ලෝ ගේමේ ඉන්නවා. මේ රජයටවත් කරගන්න බැරි ලෙවල් එකේ තරමට මහන්සිලා මහර ගේමක් ගහනවා. ඒ වගේම මේ වෙලාවේ සමහර මන්ත්‍රීලත් සෑහෙන මහන්සිලා වැඩ කරනවා. පාරවල් හදනවා. ගොඩක් කට්ටිය වෙලාවේ මහන්සිලා වැඩ කරනවා. සාමාන්‍ය ජනතාව මාරම විදියට එකතු වෙලා ඩොනේෂන්ස් දෙනවා. පිස්සු හැදෙනවා. අපි ආපහු ගොඩ එන්න ඕනේ. අපි ආපහු වැඩ කරන්න පටන් ගන්න ඕනේ. අපි ආපහු ගොඩ එමු. මේ වගේ දේවල් වෙච්ච පළවෙනි පාරක් නෙමෙයි ලංකාවට. ලංකාවට දැන් මේ වගේ දේවල් හරි සාමාන්‍ය වෙලා තියෙන්නේ. අපිට ආපහු ගොඩ එන්න පුළුවන්. මොකද අපේ මිනිස්සු හොඳයි. බහුතරයක් විතර ගත්තොත් අපේ මිනිස්සු සෑහෙන හොඳයි. ඉතින් ඒ ගැන කියන්න වචන නැහැ. මාරම සතුටුයි. මිනිස්සු වෙනුවෙන් ඉන්නවා. ඉතින් අද දවසට ඔය පොඩි වීඩියෝ එකක් තමයි ගන්න ඉතින් මම බලමු අපව යථාර්ථයටපත් වෙලා ආපහු අලුත් කන්ටෙන්ට් එකක් අලුත් ටොපික්ස් ටිකක් අපි කතා කරමු. එහෙනම් අද දවසට ඔච්චරයි. බයි.